සුබ දවසක් ඔයාලට. අදට මම කතා කරන්න හිතන් ඉන්නේ ලංකාවේ සීලම නාවිකයන්. අලුතෙන් නාවික ශේෂ්ත්‍රයට ඇතුල් වෙන බලාපොරොත්තුෙන් ඉන්න නාවිකයන්ට ඉදිරියේදී ලොකු අර්බුදයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මම මේ කතා කරන ප්‍රශ්නය ඉදිරියේදී තවත් වැඩි වුණොත් හැමෝටම මේක බලපාන. මොකද මම මේ කතා කරන්න හදන ප්‍රශ්නය? ඒ ගැන මම කියන්නේ. අලුතෙන් නාවික ශේෂ්ත්‍රයට ඇතුල් වෙන ඉන්න අපේ නංගිලා මල්ලිලා, විශේෂයෙන්ම මල්ලිලා. ඇත්තටම මෙයාලා බොහෝම අමාරුවෙන් අටක් කාලා පෝස්ට් එක කරලා සල්ලි හොයාගෙන මට වඩා හොඳට කරපු අය ඔයාලා දන්නවා. ඉතින් නැව් වලට සම්බන්ධ වෙලා බොහොම අමාරුවෙන් නැවක් හොයාගෙන නැවකට ගිහින් ඉවරලා. ඊට පස්සේ නැවේදී මුල් කාලේ හොඳට ඔයගොල්ලෝ වැඩ කටයුතු කරගෙන ඒක කරගෙන ඉන්නවා. නමුත් ඒක කාලයක් යනකොට පඩියක් දෙකක් account එකට ගියාට පස්සේ ඔයාලගේ ඉවසීම කියන එක ඔයාලා අමතක වෙනවා. ඔයාලා කොහොමද නැවකට ආවේ කියන එක ඔයාලා අමතක වෙනවා. ඉතින් ඒක අමතක කරන්න එපා. මොකද පට්ටක් කාලා නිකුත් ආවේ. ඒක තරක් නෙමෙයි. ඔයාලගේ කියලා නිලධාරීන්ට එහෙම නැත්නම් විශේෂයෙන්ම දැන් මම කිව්වා ස්ටුවර්ට් කෙනෙක් නම් උච්ච විදුණා කියන්නේ. ඉතින් චීෆ් කුක් මොනවාරි වැඩක් කිව්වා මේ ඒක ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඉතින් සමහර අයත් ඒක ආගියුමන්ට් කරන්න යනවා. ඇයි එහෙම කරන්නේ? මට මේව කරන්න අයිතියක් නැහැ. මොකද පළවෙනි නැවත ඇති වුණාට පස්සේ Tamanට දෙන්න වැඩි Taman කරන්න ඕනේ. ඒක තමයි Tamanට ඉස්සරහට යන්න පුළුවන්. මොකද මුලින් නැවත නැග්ගහම පොඩි පොඩි ගැටලු තියෙනවා. ඉතින් ඒක ඉවස ගන්න වෙනවා. මොනම රස්සාවක් ලේසි නෑ. මොනම රස්සාවක හත්තක් තියෙනවා. ඉතින් මුල් කාලේ. මේක ඉවස ගන්න පුරුදු වෙන්න. ඒක තරක් නෙමෙයි. එතකොට ඔයගොල්ලෝ ගිහිල්ලා නැව් වලට ගිහිල්ලා දීලා ඒ වගේ ප්‍රශ්න ඇති කරගන්නවා. බොණ්ඩ ගන්නවා. ඉතින් ඇත්තටම අපි යන්නේ රස්සාවකට. ඉතින් අපිට බොණ්ඩ පුළුවන්. තමයි මේ විකට පාරේ පාටියක් තිබුණේ ඉන්නවද මොන්නේ? ඒක ප්‍රශ්නයක් නෑ. අපි යන්නේ රස්සාවක් කරන්න. ඉතින් පළමු තැන රස්සාවට දෙන්න. විනෝද දේවල් වගේ දේවල් වලට දෙවුණු කරන්නේ. ඉතින් අමතක කරන්න එපා තමයි රස්සාව විකට රෙස්පෙක්ට් කරලා ඒ වැඩේ කරගෙන ඉන්න. ඉතින් ඒ වගේම තමයි ඔකකින් වෙන්නේ මොකද? ලංකාවේ සිල්වර්ලට ලංකාවේ අලුතෙන් ඉන්න එක ලංකාවේ දැනට මේ සේවයෙන් ගියන නාටකයන්ටද ලොකු ප්‍රශ්නයක් ඉදිරියට මූල පාන්නට වෙනවා. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලන්නේ ඒකයි. ඉතින් ඔයාලගේ තමයි පළමු අවධානය යොමු කරන්න ඕනේ අලුතෙන් කැමති යන්තිම. ඒ වගේම තමයි ලංකාවේ තියෙන මැරි හොටෙල් ස්කූල් වල මම ඉල්ලනවා. මේ වගේ අලුතෙන් පුහුණු වෙන නාටකයන්ට ඒ තියෙන පාඨමාලා වල තියෙන සිලබස් එක විතරක් කවර් නොකර කැරියාව වගේ දේවල් ඉවසීම මේ වගේ දේවල් කියලා දෙන්නේ නැව් වලට කිය මොකද එයාලා ඇත්තටම දන්නේ නැහැ එයාලා එතන විතරවට කරපල ඇරියාව. අත් දැනකට වැටුනොත් එයාලා ඒ රස්සාව හරියට කරගෙන යනවා. නමුත් සමහර නැව් වලට ආපුවම ඒගොල්ලෝ ඉරගෙන. ඉතින් ගොඩාක් කම්පැනිස් වලින් එයාලව බස්සලා එවනවා. ඉතින් ඒක මොකද ලංකාවට පොල් බැලලමක් තියෙන්නේ. ඉතින් ඒක හැමෝටමද ඔය හොටෙල් ස්කූල් වලට ඒවට බලපාන. නැව් වලට ඉනිසු ගන්න තුනම එතන තබුදයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන ඔබලගේ අවධානය යොමු කරන්න කියලා මම කරුණාවෙන් ඉල්ලනවා. ඉතින් තවත් වීඩියෝ එකක් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.